අපේ රටේ ශ්‍රේෂ්ඨ පාලකයෙක් වෙච්චි වසභ රජතුමා ගැන අ, රචනා දෙවන කොටසෙන් රචනා ප්‍රශ්නයක් ගෙන් කියලා දෙන්න යන්නේ. ඔයාලට එනවා වසභ රජු වසභ රජතුමා මෙරට ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ පාලකයෙකු කරුණු තුනක් ඇසුරින් පැහැදිලි කරන්න වගේ ප්‍රශ්නයක් එනවා. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් කොහොමද උත්තරේ පෙළ ගසගන්නේ කියලා අද මම ඔයාලට කියලා දෙනවා. ඔව්. ඒ වගේ වෙලාවක පුතේ ඔයාලා සමහර වෙලාවට ප්‍රශ්නය දකිද්දී කොහොමද මම මේකට උත්තර ලියන්නේ කොහොමද මේකට කරුණු ගොනු කරගන්නේ කියන ප්‍රශ්නේ එන්න පුළුවන්. ඒ වෙලාවට ඔයාලා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඒ වෙලාවට ඔයාලා ප්‍රශ්නේ පටන් ගත්තට පස්සේ පුතේ ඔයාලා ලියන්න පුළුවන්. ඒ නිසා ඔයාලා ප්‍රශ්නේ පටන් ගන්න. ප්‍රශ්නේ පටන් ගන්නකොට මුලින්ම ප්‍රශ්නෙම්ම පටන් ගන්න. එහෙම ඔයාලට අපහසු නම් ප්‍රශ්නෙම්ම පටන් ගන්න. ඒතර මම දැන් කිව්වේ වසභ රජතුමා මෙරට ශ්‍රේෂ්ඨ පාලකයෙක් කරුණු තුනක් ඇසුරින් පැහැදිලි කරන්න. ඒතර ඔයාලා ලියන්න පුළුවන් වසභ රජතුමා මෙරට ශ්‍රේෂ්ඨ පාලකයෙකි. පහත සඳහන් කරුණු තුන ඇසුරින් මේ පිළිබඳව විමසා බලමු. හරිනේ? ගැටලුවක් නෑ. ඔහොම පටන් ගන්න පුළුවන්. හැබැයි තව කෙනෙකුට එයා ගැන පොඩි විස්තරයක් කරලා පටන් ගන්නත් පුළුවන්. අපි බලමු එහෙම පටන් ගන්න විදිය. අපි කියමු වසභ රජු යනු මෙරට ලම්බකර්ණ වංශයේ ආරම්භක පාලකයාය. ඔහු මෙරට දේශපාලනික ආර්ථික මෙන්ම ආගමික ක්ෂේත්‍රයන්හි සිදු කර ලද සේවාවන් ඉතා අතිමහත්ය. එබැවින් ඔහු මෙරට ඉතිහාසය තුළ ශ්‍රේෂ්ඨ පාලකයෙකු ලෙස හැඳින්විය හැකිය. ඒ පිළිබඳව පහත කරුණු ඇසුරින් විමසා බලමු. පහත කරුණු ඇසුරින් පෙන්වා දිය හැකිය. ඔන්න ඔය විදිහට ඔයාලට පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි උත්තර ලියමු පහත කරුණු තුන. දැන් කරුණු තුන ලියන්නත් එපා. අපි කරුණු තුන ලියමු. පළවෙනි කරුණ තමයි මෙරට දේශපාලනික බලය නැත්නම් මධ්‍යගත පාලනය යටතේ විධිමත් පළාත් පාලනයක් පවත්වාගෙන යාම මධ්‍ය පාලනය යටතේ ක්‍රියාත්මක වෙච්ච විධිමත් පළාත් පාලනයක් ක්‍රමවත් කිරීම නැත්නම් මෙහෙම ලියන්න පුළුවන් අභ්‍යන්තර විදිහට රට එක්සේසත් කිරීම කිව්වත් හරි. හරි. එතකොට ඔන්න පළවෙනි කරුණ. දෙවෙනි කරුණ වාරිමාර්ග ඉදි කරමින් ආර්ථිකය සංවර්ධනය කිරීම දෙවෙනි කරුණ. තුන්වෙනි කරුණ වෙහෙර විහාර ඉදි කරමින් ප්‍රසංස්කරණය කරමින් ආගමික සේවාවන් ආගමික අභිවෘද්ධිය උදෙසා කටයුතු කිරීම. ඔන්න කරුණු තුන. තේරුණා නේද ඔයාලට? ඊට පස්සේ අපි ওই කරුණු තුන පැහැදිලි කරන්න ඕනේ. තව කෙනෙකුට මෙහෙම ලියන්න පුළුවන්. පළවෙනි කරුණ ලිව්වා. මොකද්ද පළවෙනි කරුණ අපි ලිව්වේ? මධ්‍යගත පාලනය යටතේ ප්‍රාදේශීය පාලනයක් පවත්වාගෙන යාම. නැත්නම් පළාත් පාලනයක් පවත්වාගෙන යාම. නැත්නම් පළාත් පාලනය රට එක්සේසත් කිරීම කියලා කිව්වා. ඉතින් අපි ඕක විස්තර එක දැම්මා ඒක ලිව්වා විස්තර කරා. එහෙම කරන්න පුළුවන්. එතකොට අපි ඒක විස්තර කරන්න පුළුවන්. සමහර කෙනෙකුට පළවෙනි ඡේදයෙන් පුළුවන් ඔය අපි පළවෙනි කරුණ විස්තර කරන්න. දෙවෙනි ඡේදයෙන් පුළුවන් දෙවෙනි කරුණ විස්තර කරන්න. තුන්වෙනි ඡේදයෙන් පුළුවන් තුන්වෙනි කරුණ විස්තර කරන්න. අවසානයේ සමස්තයක් විදිහට උත්තරේ අවසන් කරන්න ඕනේ. ඒතකොට තමයි පුතේ හොඳ උත්තරයක් ගොඩ නැගෙන්නේ. ඒතර කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයාලට. උත්තර පත්‍ර බලන ගුරුවරයාට අනිවාර්යෙන් ඕගොල්ලන්ට ලකුණු දෙන්න වෙනවා. හරි මොකද කරනවා? ඒගොල්ලෝ දන්නවා ළමයා හොඳ දන්නවා මේ පිළිබඳව. උත්තරේ පෙළ ගැස ගන්න තමයි දන්නවා කියන එක ඒ ගුරුවරයාට හැඟෙන. ඉතින් ඒ නිසා ඉතිහාසයේ විෂයට අකුණු ගොඩක් අයට සමහරලාට අඩුයි. කියන්නේ ගොඩක් අපි හිතන්නේ හරි ඉතිහාසයේ ගාණක් නැහැ ගැටලුවක් නැහැ කියලා. නමුත් ඒ වුණාට ලකුණු අඩුයි. ඒ තියෙන්නේ ළමයිට අර කම්මැලි උත්තර ටික කියව ගන්න ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලා දිගටම මාත් එක්ක රැඳෙන්න මම ඔයාලට මේ විදිහට උත්තර ලියන්නේවා ඒ දේවල් මම ඔයාලට දානවා. එතකොට අපි දැන් ඔන්න පළවෙනි කරුණ අපි ලිව්වා දේශපාලනික වශයෙන් පළාත් පාලනය විධිමත් කිරීම කියලා. එතකොට අපි ඒක විස්තර කරන්න එපා. අපි මෙහෙම ලියමු උත්තරය. වසභ රජතුමා විසින් මෙරට බලයට පත් වසභ රජතුමා මුලින්ම බලයට පත් වුණු විට දේශපාලන බලය අභ්‍යන්තර විදිහට විධිමත් භාවයක් නොතිබූ
අතර ඔහු බලයට පත්වීමත් එක්ක පළාත් පාලනය විධිමත් කිරීමට කටයුතු කළ බව පිළිබඳව ලැබෙන තොරතුරු ඇසුරින් අපිට තහවුරු කරගත හැකියි. එනම් එතුමාගේ රාජ්‍ය කාලයට අයත් ශිලාලේඛන සෙල්ලිපි උතුරු නැගෙනහිර බටහිර දකුණ වගේ මේ සියලු දිසාවේ විවිධ ප්‍රදේශවලින් ශිලාලේඛන හමුවීම සහ වල්ලිපුරා රන්සන්නස නිදසුනක් ලෙස ගත් කල එහි සඳහන් වන ඉසිගිරි නකදිව පාලනය කළේ යනුවෙන් සඳහන් වෙනවා. ඉතින් ඒ අනුව වසභ රාජ්‍ය කාලයේ වසභ රජතුමාගේ මධ්‍ය පාලනය යටතේ ප්‍රාදේශීය වශයෙන් නාගදීපය ඉසිගිරි කියන ඇමතිවරයා ලවා පාලනය කළ බව මේ අනුව පැහැදිලි වෙනවා. ඉතින් මේක හොඳම කදිම නිදසුනක් විදිහට අපිට පළාත් පාලනය විධිමත් කළා කියන්නේ යන්න නිදසුන ලෙස දැක්විය හැකියි. ඒ අනුව එතුමාගේ පාලන කාලය යටතේ විධිමත් මධ්‍ය පාලනයක් යටතේ ප්‍රාදේශීය පාලනයක් පැවති බව මැනවින් පැහැදිලි වේ. ඊළඟ තේදයට ගියා. එමෙන්ම එතුමාගේ රාජ්‍ය කාලය තුල ආර්ථිකයේ සංවර්ධනය වූ බවද ඔහු ආශ්‍රිතව ලැබෙන තොරතුරු ඇසුරින් පැහැදිලි කර හැකියි. එනම් එතුමාගේ රාජ්‍ය කාලය තුල මහවැය ඉදිකිරීම ආරම්භ වූ බව සඳහන් වෙන ඉතිහාසය පෙන්වා දෙනවා. ඉතින් ඒ අනුව මහවැය ඉදිකිරීමේ ආරම්භක පාලකයා වන්නේ වසභ රජුයි. ඔහු විසින් මහවිලච්චි වැව, මානංකට්ටි වැව, හිරිවඩුන්න වැව මෙවැනි වැව ඉදි කළ අතර එපමණක් නොව ආලිසාර නැත්නම් එළහැර ඇල වැනි ඇල මාර්ගද ඉදි කර බව ඉතිහාසය පෙන්වා දෙයි. එමෙන්ම උමංජල මාතිකා ඉදිකිරීමේ ආරම්භක පාලකයා වන්නේද වසභ රජු. ඔහුගේ රාජ්‍ය කාලය තුල ඉන්දියාවේ ක්‍රිෂ්ණා ගං තීරයේ ඇති වූ සහල් හිඟයක් සඳහා මෙරටින් සහල් සඳහා ඉල්ලුමක් පැවති බවද සඳහන් වේ. ඒ අනුව එම රටවල් වලට සහල් අපනයනය කිරීම සඳහා වසභ රජු තම රටේ වාරි මාර්ග ඉදි කරමින් රාජ්‍ය ධනය රාජ්‍ය ආදායම මේ වාරි මාර්ග වලට යොදවමින් සාධනීය විදිහට සාධනීය පියවරක් අනාගතයේ වෙනුවෙන් තිබූ බව මේ අනුව පැහැදිලි වෙනවා. එමෙන්ම එතුමාගේ රාජ්‍ය කාලය තුල බදු අය කිරීම විධිමත් කළ බවද ඉතිහාසය සඳහන් කරනවා. මේ අනුව එතුමා ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා නගා සිටුවීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් ආර්ථිකය ශක්තිමත් කළ බව මේ අනුව පැහැදිලි වෙනවා. ශ්‍රී ලංකාරුණ එපමණක් නොව දේශපාලනය රටේ දේශපාලනය ආර්ථිකයේ නන්වාලු වූවා පමණක් නොව එතුමා ජනතාවගේ අධ්‍යාත්මය නන්වාලීම කෙරෙහිද අවධානය යොමු කළ බව ආගමික වශයෙන් ආගමක කටයුතු කරමින් විහෙර විහාර ඉදි කරමින් විහෙර විහාර ප්‍රතිසංස්කරණය කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ අනුව මේ සම්බන්ධව ගත් කල මේ බව පෙන්වා දිය හැකියි. එනම් එතුමා ওই වල්ලිපුරා රන්සන්නස තුල සඳහන් වන ආකාරයට වසභ රජු විසින් ඉසිගිරි නම් ඇමතිවරයා ලවා පියංගුගතිස්ස නම් විහාරය කර වූ බව සඳහන් වෙනවා. ඉතින් එතුමා විසින් කර වූ මේ දාගබක් විදිහට නැත්නම් විහාරයක් විදිහට පියංගුගතිස්ස නම් විහාරය අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම එතුමා විහෙර විහාර ප්‍රතිසංස්කරණය කළ බව සඳහන් වෙනවා. එපමණක් නෙවෙයි සිව්පසයෙන් භික්ෂූන්ට සංග්‍රහ කළා කියන බව සඳහන් වෙනවා. ඉතින් ඒ අනුව ආගමික සේවාවක් ඉටු කිරීම කෙරෙහිද ඔහුගේ අවධානය යොමු වුණා කියන එක මේ අනුව පැහැදිලි වෙනවා. ඊට පස්සේ ඔන්න අපි උත්තර ටික ලියුවා. කරුණු ටික අන්තර්ගත එකක. අපි දැන් අවසානයේ ගන්නවා. ලියමු. ඒතර අපිට ලියන්න පුළුවන් අපි ඉහත සඳහන් කළ තොරතුරු අනුව වසභ රජු යනු මෙරට දේශපාලනික ස්ථාවරත්වය ආර්ථික ශක්තිමත් භාවය මෙන්ම ආගමික සේවාවන් රැසක්ද ඉටු කළ පාලකයෙක් බව ඉහත සඳහන් කළ තොරතුරු අනුව පැහැදිලි වෙනවා. එබැවින් එතුමා මෙරට ඉතිහාසය තුළ ශ්‍රේෂ්ඨ පාලකයෙක් ලෙස හඳුන්වා දිය හැකියි. ඔන්න අපි උත්තරය අවසන් කරා. ඔයාලට තේරෙන්නේ නැති
දැන් ඔයාලට ප්‍රශ්න රජු ගැන උත්තරයක් ලියා ගන්න කිසිම ගැටලුවක් නැති ඇති කියලා මම හිතනවා. එහෙනම් පුතේ අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මම ඔයාලට නැවතත් කියන්නේ මගේ ක්ලාස් තියෙනවා. ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. 6 ඉඳන් 13 වෙනකම්ම විශේෂයෙන්ම යුරෝපා ඉතිහාසය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. ක්ලාස් තියෙනවා. ඔයාලට කතා කරන්න පුළුවන්, මෙසේජ් එකක් දාන්න පුළුවන්. මම නැවතත් මගේ නම්බරේ මතක් කරනවා 071 530යි 395. ඔයාලට WhatsApp මෙසේජ් එකක් දාන්න පුළුවන් ක්ලාස් සඳහා සම්බන්ධ වෙන්න.